හායි කොහමද? ඔන්න ඉතින් අද ගොඩ කාලෙකින් මම අලුත් වීඩියෝ එකක් ඔයාලට ගෙනල්ලා තියෙනවා. පහුගිය දවස් ටිකේ මම ගොඩක් දේවල් වලට බිසි වුණ නිසා මට වීඩියෝස් ගේන්න බැරි වුණා. ඉතින් මම හිතනවා ඉස්සරහට මට වීඩියෝස් ගේන්න පුළුවන් වෙයි කියලා. හරි. ඉතින් අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මගෙන් අලුතෙන් අප්ඩේට් වුණ ප්‍රොඩක්ට්ස් ගැන සහ ඒ වගේම මට ඇත්තටම රිසල්ට්ස් තිබ්බේ මොනවද රිසල්ට් නැති වුණේ මොනවද කියලා ඔයාලත් එක්ක කතා බහ කරන්න. ඒකම තමයි ඔයාලා ගොඩක් දෙනෙක් මගෙන් අහනවා මම මොනවද යූස් කරන whitening products ඒ කියන්නේ ස්කින් එක ලස්සන කරගන්න යූස් කරන ප්‍රොඩක්ට්ස් මොනවද කියලා. ඉතින් ඒව ගැනත් මම අද අනිවාර්යයෙන්ම පැහැදිලිව ඔයාලට කියලා දෙනවා. ඒවා කොහොමද යූස් කරන්නේ, ඒවා කොහොමද හරියට මේන්ටේන් කරන්නේ. මම කලින් වීඩියෝස් වලත් ඔයාලට කියලා දීලා තියෙනවා කොහොමද ඒවා මේන්ටේන් කරන්නේ කියලා. ඒත් මම හිතනවා තව දුරටත් ඔයාලා තව මොන හරි අලුත් දේවල් කියලා ඔයාලට ඒ ගැන පැහැදිලිව කියලා දුන්නා නම් හොඳයි කියලා. මොකද ගොඩාක් දෙනෙක් මට මෙසේජ් කරලා අහලා තිබ්බා කොහොමද ඒක ඔයා යූස් කරන්නේ, කොහොමද මේන්ටේන් එක යන්නේ කියලා. ඉතින් මම හිතනවා තව වීඩියෝ එකකින් කරා නම් හොඳයි කියලා. ඉතින් ඒක නිසා තමයි අද මම මේ වීඩියෝ එක ඔයාලට අරගෙන ආවේ. හරි බලමු අද මම මොනවා ගැනද කතා කරන්න කියලා. හරි මම දැන් ඉස්සෙල්ලාම කියන්නම් ඔයාලට මම යූස් කරපු ක්ලෙන්සර් සහ ෆේස් වොෂ් ගැන. මේ දවස්වල මම යූස් කරපු ෆේස් වොෂ් සහ ක්ලෙන්සර් ඔයාලට මතක ඇති මෙන්න මේ සිම්පල් බ්‍රෑන්ඩ් එකේ ෆේස් වොෂ් එක ගැන මගේ කලින් වීඩියෝස් වල මම කියලා තියෙනවා. ඉතින් මේක ගැන කියන්න ගත්තොත් ඒ කියන්නේ ගොඩක් අර හොඳයි කියන්නත් බෑ නරකයි කියන්නත් බෑ නෝමලි ෆේස් වොෂ් එකක් වගේ. ඒ කියන්නේ ඒකෙන් අර වාව් ලුක් එකක් කියන තරම් ලොකු දෙයක් උනේ නැහැ. normally ඔයාලගේ ස්කින් එකේ පිම්පල්ස් තියෙනවා නම් oily නම් ඒක යූස් කරන්න පුළුවන්. සාමාන්‍ය හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන්. ඒකේ වරදක් නැහැ. අර අපි බලාපොරොත්තු වෙන තරම් අර මහා ලොකු wow එකක් නැති උනාට normally skin එකට හොඳයි. හරි ඊළඟට මම යූස් කරා මේ Anua කියන brand එකේ cleansing foam එක. ඉතින් මේක ඔයාලා අහලා ඇති දැකලත් ඇති ගොඩක් TikTok එකේ එහෙම කොරියන් ප්‍රොඩක්ට් එකක්. මේක viral ගිය කොරියන් ප්‍රොඩක්ට් එකක්. ඉතින් මට හිතුණා මේකේ cleansing foam එක ගැන යූස් කරන කොහොමද මේක ගොඩක් කට්ටිය රිවිව් දාලා තිබ්බන මෙහෙමයි හොඳයි black heads white heads එහෙම ගැලවිලා එනවා වගේ. ඉතින් මටත් හිතුණා මේක හොඳයිද කියලා බලන්න. ඇත්තම කිව්වොත් මේක ඒක යාලා අර කියන තරම් මහා ලොකු අර wow එකක් නෑ. ගොඩක් අර හොඳයි කියන තරම් අපිට අර පුදුම වෙන්න දෙයක් නෑ. මේකේ normal face wash එකක් වගේ තමයි මට නම් දැනුනේ. ඒ කියන්නේ අර ලොකු වෙනසක් උනේ නෑ. ඒ කියන්නේ එහෙම black heads white heads එහෙම ගැලවිලා එන තරම් වගේ දෙයක් නම් ඇත්තටම උනේ නෑ. normally oily skin එකට වගේ හොඳයි. හොඳට oil control වෙනවා. හොඳට skin එක clear වෙනවා. ඊට වඩා දෙයක් නම් මේකේ හිම ලොකුවට දෙයක් උනේ නැහැ. ඇත්තම කිව්වොත් මේක ටිකක් එක්ස්පෙන්සිව් එකක්. මට මතක විදිහට මේක 6000 ගාණක් වගේ වෙනවා මේ ෆේස් වොෂ් එක. ඒ ගාණට ඉතින් වර්ත් කියන්නත් බෑ. normally ඉතින් අවුලක් නැහැ. හැබැයි ලොකු wow එකක් නෑ මේක. මේක තමයි මම මේ දවස්වල යූස් කරන්නේ. මේක ගැන නම් කියන්න වචන නෑ. මේක නම් ඇත්තටම බෙස්ට්. මේක ඇවිල්ලා ගානියා එකේ විටමින් C ෆේස් වොෂ් එක. මේක මේඩ් ඉන් ෆ්‍රාන්ස් එක. මේ ගොඩක් ඔයාලා දැකලා ඇති ගානියා ෆේස් වොෂ් වර්ග ගානියා ප්‍රොඩක්ට්ස් වර්ග තියෙන එක එක රටවල් වල ඉන්දියන් වගේ ගහලා තියෙනවා දැකලා තියෙනවා. ඒවට වඩා ඔයාලා යූස් කරනවා නම් අනිවාර්යෙන් ෆ්‍රාන්ස් එක යූස් කරන්න. මේඩ් ඉන් ෆ්‍රාන්ස් ගානියා ප්‍රොඩක්ට්ස් යූස් කරන්න බලන්න. ඒ වගේම තමයි හරිම රිසල්ට් එක ගන්න පුළුවන්. අනික ඔරිජිනල්ම ප්‍රොඩක්ට් එක මම හිතන්නේ ෆ්‍රාන්ස් වල ගහන්නේ. ඉතින් ගොඩාක් හොඳයි. මොකද ස්කින් එක ඇත්තම කිව්වොත් හොඳ ග්ලෝ එකක් එනවා. ස්කින් එක හොඳට ක්ලීන් වෙනවා. ඒ වගේම මේක ජෙල් ටයිප් එකක්. ජෙල් ටයිප් ෆේස් වොෂ් එකක්. ගොඩාක් හොඳයි ස්කින් එකට හොඳට ඒක දැනෙනවා. මේ එකපාරක් මූණ හොදලා බලනකොට ඒ වෙනස තේරෙනවා. ඒතර ස්කින් එක හොඳට ග්ලෝ වෙලා, ස්කින් එක ක්ලීන් වෙලා, තෙල් ගති නැති වෙලා ලස්සන ස්කින් එකකට ගන්න පුළුවන්. ඇත්තම කිව්වොත් මේ ෆේස් වොෂ් එක ඇත්තටම හොඳයි. ලොකු ගාණක් උනේ නැහැ. මම හිතන්නේ රුපියල් 4000 ගාණක් වගේ උනේ. ඒ ගානට වටිනවා. මිලිලීටර් 200ක් විතරක් තියෙනවා. මේක තමයි මම දැනට යූස් කරන්නේ. මම හිතනවා ඉස්සරහට මම මේ ෆේස් වොෂ් එක යූස් කරයි කියලා. ඒ තරම් මේක හොඳයි කියලා මට හිතෙනවා. ඉතින් ගන්න කැමති කට්ටිය ඉන්නවා නම් ගන්න පුළුවන්. මේ ෆේස් වොෂ් එක ගොඩක් හොඳයි. හරි ඊළඟට මම කතා කරන්නේ ස්ක්‍රබ් ගැන. ඔයාලට මතක ඇති මගේ කලින් වීඩියෝ එකේ මම කිව්වා මම Aroma Magic එකේ ස්ක්‍රබ් එකක් යූස් කරනවා කියලා. ඇත්තටම කිව්වොත් ඒ Aroma Magic එකේ ස්ක්‍රබ් එක හොඳයි. normally හොඳයි. ඊට වඩා මට හිතෙනවා මේ Sentis brand එකේ ස්ක්‍රබ් හොඳයි කියලා. ඉතින් මම දැනට යූස් කරන්නේ මේ Sentis brand එකේ blemish control
ෆේස් ස්ක්‍රබ් එක. මේක ඇත්තටම ගොඩක් හොඳයි. ඒ කියන්නේ ස්කින් එක ඩැමේජ් වෙන්නේ. ඉතින් මේ ස්ක්‍රබ් එක ගොඩක් හොඳයි. මොකද ස්කින් එක හොඳට ස්ක්‍රබ් වෙනවා. ස්කින් එකට කිසිම ඩැමේජ් එකක් වෙන්නේ නැහැ. හොඳට ස්කින් එක ක්ලීන් කරගන්න පුළුවන්. ඒ වගේම ස්කින් එක කිසිම පිම්පල්ස් දාන්නේවත් එහෙම ස්කින් එක කිසිම ඩැමේජ් එකක් එහෙම මුකුත් වෙන්නේ නැහැ. මොකද සමහර ප්‍රොඩක්ට්ස් තියෙනවා ස්ක්‍රබ් එක වුණත් ඒව අපේ ස්කින් එකට ගැලපෙන්නේ නැත්නම් පිම්පල්ස් දාන්න පටන් ගන්නවා. ස්කින් එක ඩල් වෙනවා. ඕනකට වඩා ස්කින් එක ඩැමේජ් වෙන්න බලනවා. ඉතින් එහෙම කිසිම දෙයක් මේ සෙන්ටර්ස් බ්‍රෑන්ඩ් එකේ එන ස්ක්‍රබ් වල වෙන්න මම කලින් මෙයාලගේ මට මතක විදිහට ග්‍රීන් ටී එක යූස් කරලා තියෙනවා. ඊට පස්සේ මේක මම මේ දවස්වල යූස් කරන බ්ලෙමිෂ් කන්ට්‍රෝල් එක. ඒක ඇත්තටම ගොඩක් හොඳයි. ස්කින් එක මාර විදිහට ක්ලීන් වෙනවා. ඒ වගේම ඒ පළවෙනි පාරේ මේ ස්කින් එක අපි ස්ක්‍රබ් කරලා කණ්ණාඩියෙන් විත් බලනකොට හොඳ ග්ලෝ එකක් තියෙනවා. ඉතින් ගොඩක් හොඳයි මේ ස්ක්‍රබ් එක. මම ඔයාලට රෙකමන්ඩ් කරනවා. ඇත්තටම මේක ගොඩක් හොඳයි. බෙස්ට් ස්ක්‍රබ් එක. මේ ස්ක්‍රබ් එක නම් උනේ රුපියල් 3000 ගාණක් වගේ. ඔව් රුපියල් 3000 ගාණක් වගේ උනේ. මේක ඒ ගාණට worth. ඉතින් බය නැතුව යූස් කරන්න පුළුවන් ප්‍රොඩක්ට් එකක් කියලා මට කියන්න පුළුවන්. ඉතින් ගොඩාක් දෙනෙක් මගෙන් අහන ප්‍රශ්නය තමයි මොකද්ද යූස් කරන සන් ක්‍රීම් එක කියලා. මම කලින් ජෝවිස් බ්‍රෑන්ඩ් එකේ සන් ක්‍රීම් යූස් කරා. ඊට පස්සේ මට හිතුණා මෙන්න මේ හොලික් කියන සන් ක්‍රීම් එක යූස් කරලා බලන්න. ඇත්තටම මේ සන් ක්‍රීම් එක ගෑවද නැද්ද කියලා හොයන්නවත් බෑ. ඒ කියන්නේ කිසිම white cast එකක් නැති හොඳම හොඳ ප්‍රොඩක්ට් එකක් මේක. මේක කොරියන් බ්‍රෑන්ඩ් එකක්. අනික ගාණත් එච්චර ලොකු ගාණක් වෙන්නේ නැහැ. රුපියල් 1500ක් 1600ක් වගේ වුණේ. මාරම ඒ ගාණට worth. ඒ වගේම එකෙන් ලැබෙන රිසල්ට් එක ඒ කියන්නේ sun protection එක මාරම හොඳයි. ඒ කියන්නේ 50 plus තියෙනවා. හොඳ ආරක්ෂාවක් තියෙන ස්කින් එකට. ස්කින් එක පිච්චෙන්නේ නැහැ. ඉතින් ගොඩාක් හොඳයි. අර ගොඩක් කට්ටිය කැමතිනේ ගෑවද නැද්දවත් හොයාගන්න බැරි සන් ක්‍රීම් එකකට. ඉතින් මේක තමයි ගොඩක්ම හොඳ ඔයාලගේ බජට් එකේ හැටියට මාරම හොඳයි. මාරම worth ඒ ගානට ෆුඩාහොලික් බ්‍රෑන්ඩ් එකේ එන සන් ක්‍රීම් එක. ඉතින් ඔයාලා මේ වගේ කොරියන් ප්‍රොඩක්ට්ස් යූස් කරනවා නම් ඔයාලා හොඳට හොයලා ගන්න. ඒ කියන්නේ ඔයාලට විශ්වාසදායි පේජස් වලින් විතරක් ගන්න. මොකද මේ ගොඩක් තැන්වල ෆේක් ගහනවා කියලා ඔයාලා දන්නවා. ඉතින් ඒක නිසා ඔයාලා දන්නම තැනකින් විශ්වාසවන්ත තැනකින්ම යූස් කරන කොරියන් ප්‍රොඩක්ට්ස් ගන්න ඕන. හරි මේ දවස්වල මම අලුතෙන් යූස් කරන ගත ප්‍රොඩක්ට් එකක් තමයි මේ ෆුඩ් ක්‍රීම් එක. බනානා මිල්ක් ෆුඩ් ක්‍රීම් එක. ඉතින් මම හිතනවා බලමු මේකෙන් හොඳ රිසල්ට් එකක් ලැබෙයි කියලා. මේ විලුඹ පැලිලා නම් විලුඹ වේලිලා වගේ නම් ඒ වගේ දේවල්ට හොඳයි කියලා තියෙනවා. ස්කින් එක සොෆ්ට් කරගන්න හොඳයි කියලා තියෙනවා. හරි බලමු මේක හොඳයිද කියලා. හොඳ වුණොත් මම ඔයාලට අනිවාර්යෙන් රිවිව් එකක් අනිවාර්යෙන්ම දෙන්නම්. යූස් කළාම මම ඔයාලට රිසල්ට් කියන්න. හරි දැන් තමයි වැදගත්ම පොයින්ට් එකට එන්නේ. ඒ කියන්නේ ඔයාලා මගෙන් ගොඩාක්ම රික්වෙස්ට් එක කියන්නේ බැරි තරම් මොකද මෙසේජස් ගොඩක් දවසකට එනවා. අනේ අකි පුළුවන් නම් අලුතෙන් වීඩියෝ එකක් දාන්න මේ ගැන කියලා. මොකද අපිට තව අලුතෙන් අප්ඩේට් වෙන්න ඕනි. අලුත් විස්තර දැනගන්න ඕනි. ඒක නිසා තමයි මම ඇත්තටම කිව්වොත් මම මේ වීඩියෝ එක ඉක්මනින්ම ගේන්න හිතුවේ. මොකද ගොඩාක් අය මගෙන් ඉල්ලපු නිසා වැඩ කොච්චර තිබ්බත් මම මේ වීඩියෝ එක අද කරනවාමයි කියලා හිතුවා. හරි අද මම දැන් ඔයාලට කියන්නම්. ඔයාලා අහන ආපු ප්‍රශ්න වලට උත්තර හැමදේම මම අද ඔයාලට කියන්නම්. හරි ඔයාලා ඇහුවේ කොහොමද ස්කින් එක මම මේ විදියට හදාගත්තේ සහ කොහොමද මම මේක මේන්ටේන් කරගෙන යන්නේ කොහොමද ඒක අපි මම ආරක්ෂා කරගන්නේ කියලා ඔයාලා දැන් මගෙන් ගොඩක් අහන්නේ ස්කින් එක කොහොමද ලස්සනට මේන්ටේන් කරගන්නේ කියලානේ. හරි. ඉතින් ගොඩක් දෙනෙක් මගෙන් ඇහුවනේ ඒක කොහොමද මම මේන්ටේන් කරන්නේ ස්කින් එක කොහොමද මේන්ටේන් කරන්නේ මෙච්චර කාල කොහොමද ලස්සන ස්කින් එක තියාගන්නේ ටික ටික කොහොමද ඒක අපි ඉම්ප්‍රූව් කරගන්නේ කියලා. ඉතින් මේ හැම දෙයකටම උත්තර දෙන්න තමයි මම අද ආවේ. හරි. ඔයාලා ගොඩක් දෙනෙක් දන්නවනේ මගේ කලින් වීඩියෝස් වලත් බලපුවයි ගොඩක් අය දන්නවා මම මොනවද යූස් කරපු ප්‍රොඩක්ට්ස් කියලා. ඉතින් මම මගේ කලින් මම දාන්නම් ඔයාලට ෆොටෝ එකක් ඉස්සර මගේ මූණ කොහොමද තිබ්බේ කියලා බලන්න බැරි තරම් පිම්පල්ස් පැචස් ඩාර්ක් ස්පොට්ස් මේ හැම දෙයක්ම තිබ්බ පිරිච්ච ස්කින් එක තමයි මට තිබුණේ. ඊට පස්සේ ෆේස් ක්‍රීම් එකක් සහ ෆේස් ටෝන් එකකින් තමයි මගේ ටර්නින් පොයින්ට් එක උනේ මගේ ස්කින් එකේ. ඒ තරම් මගේ ස්කින් එක මට ලස්සනට හදාගන්න පුළුවන්. ඒ කියන්නේ තිබ්බටත් වඩා ලස්සනට ස්කින් එක හදාගන්න පුළුවන් වුණා. ඒ වගේම තමයි ස්කින් එක ඩැමේජ් එක රිකවරි වෙන ගමන් ලස්සන ස්කින් කලර් එකක් ගන්නත් පුළුවන් වුණා. ඊට පස්සේ මම ෆුල් බොඩි එකටම ඒ ප්‍රොඩක්ට්ස් යූස් කරන්න පටන් ගත්තා. ඊට පස්සේ මගේ ෆුල් බොඩි එකටම ලස්සන කලර් එකක් ආවා. ඒක දැන් මම මේන්ටේන් කරගෙන යන ගමන් ඉන්නේ ඒ තරම් ලස්සන කලර් එකක් මට ඇත්තටම දැන් ලැබිලා තියෙන්නේ. මම ඊළඟට තව එක ලස්සනට ඉම්ප්‍රූව් කරගෙන යනවා. මොකද මමත් ආසයි ලස්සනට ඉන්න. ඉතින් ගොඩක් දෙනෙක් අහලා තිබුණානේ මම කොහොමද මේන්ටේන් වෙන්නේ කියලා. හරි ඒ හැමදේම මම දැන් කියන්නම්. මම යූස් කරේ ඉස්සෙල්ලාම 4in white face cream එකයි ටෝනර් එකයි.
ඒ දෙක තමයි මේක. මේ දෙක තමයි මම use කරේ. මේ මගේ honestly review එක ඔයාලට දෙන්නේ. ඉතින් විශ්වාස කරන අයට විශ්වාස කරන්න පුළුවන්. නැති අයට ඉන්න පුළුවන්. මොකද මම මේ ඇත්ත කතා කියන්නේ මොකද මගේ products use කරන අයම දන්නවා මම කියන්නේ ඇත්ත කියලා. මොකද එයාලගේ skin එකත් දැනට හොඳටම skin එක ලස්සනට තියෙනවා. මොකද බොරු තියනවා නම් මට ඒ වගේ feedback දාන්නත් බෑ අනිවාර්යෙන්. ඔයාලා මගේ FB page එකට ගිහින් බලන්න ඇත්තම feedback තියෙන්නේ. ඒ කියන්නේ 100% ඇත්තම feedback මම දාලා තියෙන්නේ. මම ඔයාලට FB page එකක් ඔයාලට මම මෙතනින් දාන්නම්. ඒකට ගිහින් බලන්න අනිවාර්යයෙන්ම ඇත්තම feedback බලන්න ඕනේ නා. ඉතින් මම කලින් use කරේ foreign white face cream එක සහ toner එක. ඊට පස්සේ ඒකෙන් ලස්සනට මගේ skin එක තිබ්බා, pimples තිබ්බා, dark patches තිබ්බා, under eye darkness, කට වටේ දෙපැත්තේ කළු වෙලා තිබුණා. ඒ වගේ මූණ බලන්න බැරි තරම් හැම තැනම pimples තිබ්බා. ඊට පස්සේ මම use කරේ මෙන්න මේ දෙක. මේක use කරන විදිහක් තියෙනවා. ඒක තමයි ඉස්සලාම ඔයාගේ skin එකට ගැලපෙන හොඳ face wash එකකින් හරි cleanser එකකින් හරි හොඳට මූණ wash කරගන්න. ඊට පස්සේ මූණ හොඳට තෙතමාතු කරලා පුළුන් කැලලකට ටෝන් එකෙන් ටිකක් අරගෙන මුළු මූණෙම ඇප්ලයි කරන්න. ඒ කියන්නේ ඔයගේ පිම්පල්ස් තියෙන තැන්වලෙම හොඳට ගන්න. ඒ කියන්නේ තද පැල්ලම් තියෙන තැන්වල හොඳට ඇප්ලයි කරන්න. ඒ වගේම තමයි ගොඩාක් දෙනෙක්ට ප්‍රශ්නයක් තියෙනවා බෙල්ල කළුයි. මූණට සාපේක්ෂව බෙල්ල කළුයි. ඒ වගේම මේ බෙල්ල දෙපැත්ත බෙල්ල පිටිපස්ස කළුයි. ඒ හැම දෙයකටම හොඳයි මේ ටෝන් එක. ඔයාලා එකපාරක් යූස් කරලා බලන්න මේ හැම දෙයකටම හොඳයි. 100% රිසල්ට් එක ගන්න පුළුවන්. මේ බෝතල ඉවර වෙනකොට ඔයාගේ ස්කින් එක ලොකු චේන්ජ් එකක් වෙලා තියෙයි. ඒ කියන්නේ ස්කින් එක මේකෙන් කලර් අප් වෙනවා කියන එක නෙවෙයි මම කියන්නේ මේ ටෝන් එකෙන් වෙන්නේ ඔයාගේ ස්කින් එකේ තියෙන ඩෙඩ් ස්කින් එක නැති කළාම දානවා. අයින් කළාම දානවා. ඒ තරම් හොඳ පවර් එකක් තියෙනවා මේ ටෝන් එකට. හරි ඊළඟට මම යූස් කරේ foreign white එක කිව්වනේ. foreign white එකෙන් මගේ ස්කින් එකේ තියෙන pimples, ස්කින් එකේ තිබ්බ bleaching damage ඇත්තටම කිව්වොත් මට ඇවිත් තිබ්බ bleaching damage එකක්. ඒ හැම දෙයක්ම recovery කරගන්න පුළුවන් වුණා. ඒ කියන්නේ සති 2 සති 3 වගේ යනකොට ස්කින් එකේ චේන්ජ් එක මට දැනුණා. ස්කින් එක ලස්සන්ට අර තිබ්බ ඩාර්ක් ස්පොට් මැකෙනවා, පිම්පල්ස් එන එක කන්ට්‍රෝල් වෙනවා, තිබ්බ පිම්පල්ස් යට ගියා. ඒ වගේම ස්කින් එක ටික ටික ලයිට් වෙනවා වගේ දැනුණා. ඊට පස්සේ මම ඒක ගොඩ කාලයක් යූස් කරගෙන යනකොට ලස්සන ස්කින් කලර් එකක් මට ලැබුණා. ඒ වගේම ක්ලීන් ස්කින් එකක් එක්ක. ඊට පස්සේ මම VIP face cream එකට change වුණා. ඒ කියන්නේ VIP face cream එක ඔයාලා අහලත් ඇති. ඔය ගොඩක් කට්ටිය ඔයාලා දැකලත් ඇතිනේ VIP face cream එකක් කියන්නේ මොකක්ද කියලා. VIP එක කියන්නේ අනිත් cream වලට සාපේක්ෂව result වැඩි. double result එක වැඩි. ඒ වගේම skin එක color වෙන වේගෙ වැඩි. ඉතින් ඊට පස්සේ මම VIP face cream එක තමයි දැනට use කරන්නේ යන්නේ. ඒකත් මම සතිය දවස් 7ෙම use කරන්නේ නැහැ. සතිය දවස් 7ෙම use කරන්නේ නැහැ. සතිය දවස් 3ක් හරි 4ක් හරි සමහර දවස්වල සතිය දවස් 2ක් විතර වගේ තමයි මම use කරන්නේ. ඒ වගේ තමයි මම maintain කරගෙන යන්නේ. ඉතුරු දවස් ටිකට මම කරන්නේ sheet marks දානවා. ඒ වගේම natural face pack දානවා. ඒක natural face pack දානවා කියන්නේ මගේ skin එකට ගැලපෙන්නේ නැති natural දේවල් තියෙනවා. ඒ වගේම ගැලපෙන natural දේවල් වර්ගයක් තියෙනවා. ඉතින් මම ඒ වගේ මගේ skin එකට ගැලපෙන විදිහට තෝරලා බේලා තමයි මම ඒවත් use කරන්නේ. එතකොට ඒ විදිහට තමයි මම skin එක maintain කරන්නේ. ඒ වගේම අනිවාර්යෙන් සතියේ දවස් 2ක් හරි 3ක් හරි මම face එක scrub කරනවා. 3ක් වැඩි වගේ නම් ඔයාලා 2ක් වගේ scrub කරන්න අනිවාර්යෙන්ම scrub කරන්න. මොකද scrub කරේ නැත්නම් අපේ dead skin එක තියෙන තාක්කල් අපේ skin එක ලස්සන කරගන්න බෑ. පැහැදිලි වෙනසක් බලා ගන්න බෑ. මොන products use කරත් ඒකේ ලස්සන අපිට glow එක ගන්න බෑ. ඉතින් ඒ විදිහට යන්න ඕනි. එතකොට ඒ වගේම තමයි හොඳ කැම බීම ගන්න මතක් කරලම. ඒ කියන්නේ ගොඩාක් කට්ටියගේ ස්කින් එකේ ප්‍රශ්නයක් තමයි උෂ්ණයි. මම හිතන්නේ මේක බලන ගොඩාක් දෙනෙක්ගේ ස්කින් බොඩි එක උෂ්ණ ඇති. ඒ ලෙඩේ ඔයාලට ඇති. ඉතින් ඒක නැති කරගන්න පුළුවන් තරම් සීත කැම බීම ගන්න. ඒ කියන්නේ උෂ්ණ කැම, සීෆුඩ් වගේ උෂ්ණ කැම වගේ ඒ වගේ පුළුවන් තරම් ඔයාලා ඇත්තලා ඉන්න. මොකද මම වුණත් මගේ ස්කින් එක ගැන හිතලා මම ඒව කන්ට්‍රෝල් කරපු කෙනෙක්. ඒක නිසා ඔයාලට පුළුවන් ඔයාලගේ ස්කින් එකට ආදරේ නම් මේ දේවල් කන්ට්‍රෝල් කරන්න. ඒ වගේම හොඳ හෙල්දි කැම බීම ගන්න. ඔය ඔයාලා දන්නවනේ ශනික කැම බීම ඒ වගේ දේවල් ගන්න පුළුවන් තරම් අඩු කරන්න. මමත් ඉතින් ගන්නවා. ඒ කොහොම හරි කන්ට්‍රෝල් එක යනවා. ඉතින් ඒ දේවල් කරපුවාම ලස්සන ස්කින් කලර් එකක් හදාගන්න පුළුවන්. ඒ වගේම මම ඇඟට ගන්න දේවල් ගත්තොත් මම ෆිෂ් ඔයිල් එකක් ගන්නවා. මගේ කලින් වීඩියෝස් වලත් තියෙනවා. මම ගන්නේ cod liver එකේ ෆිෂ් ඔයිල් එක. එතකොට ඒක ගන්නවා දවසට එකක්. ඒ වගේම විටමින් C මිලිග්‍රෑම් 1000 ගන්නවා. 1000 මිලිග්‍රෑම් එකක් ගන්නවා දවසට. ඒ ටික තමයි මම යන්නේ ඇඟට. ඊට වඩා නම් දේවල් යන්නේ. ඒ වගේම හොඳට වතුර බොනවා. තව දෙයක් කෑම කාලා
ප්‍රධාන වේල් 3ක් තියෙනවානේ. ඒ වේල් 3න් පස්සේ මම උණු වතුර බොන්න try කරන ගොඩක් වෙලාවට. මොකද උණු වතුර වලින් අපේ ස්කින් එකට අනවශ්‍ය මේදේ එහෙම තියෙනවා නම් ඒවා දහනය වෙනවනේ. ඒ වගේ දේවල් කරනවා. ඊට අමතරව මම ග්‍රීන් ටී එකක් බොනවා හැමදාම රැට. ග්‍රීන් ටී එකක් බීලා තමයි නිදාගන්නේ. මොකද ග්‍රීන් ටී වලින්ම තුවල අහලා තියෙයි ස්කින් එක අනවශ්‍ය මේදේ දහනය වෙලා ස්කින් එකට ගොඩක් හොඳයි. ඒක නිසා ඔයාලට පුළුවන් හොඳ ග්‍රීන් ටී එකක් යූස් කරන්න. ඒ වගේම මතක ඇතුව මූණට විතරක් නෙවෙයි ස්ක්‍රබ් කරන්නේ. මූණට විතරක් නෙවෙයි beauty products use කරන්න ඕනේ මුළු ඇඟටම use කරන්න. නැත්තම් මූණ එක පාටක් ඇඟ එක පාටක් වෙයි. ඒ දේ නම් කරගන්න එපා. එතකොට ඇත්තටම මිනිසුන්ට ඒවා ගැන ලස්සනක් නෙමෙයි පේන්නේ කැත. ඒක නිසා ඔයා බොඩි එක ගැනත් හිතන්න. බොඩි එකට මම use කරපු products උත් මම ඔයාලට කියන්න. හරි මම බොඩි බටර් එකක් විදිහට යූස් කරන්නේ ස්කින් එක වයිට්නින් කරගන්න මෙන්න මේ බොඩි බටර් එක. ඉතින් මේ බොඩි බටර් එකෙන් ඔයාගේ ස්කින් එක ලස්සන කලර් අප් කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාගේ ස්කින් එක දැන් ඇත්තටම මගේ වගේ කල එකක් ගන්නන ගොඩක් අය කැමති. ඒ කියන්නේ මගේ කස්ටමර්ස්ලා කියන්නේ එහෙම අක්කිගේ වගේ කල එකක් ඕනි කියලා තමයි කියන්නේ. ඉතින් ඒ වගේ කල එකක් ගන්න ඕන නම් ඔයාලට මේ බොඩි බටර් එක යූස් කරන්න පුළුවන්. අනිවාර්යයෙන්ම රිසල්ට් 100%ක් එනවා. හැබැයි මේක මතක තියාගන්න ඕනේ. සමහර කට්ටිය බලාපොරොත්තු වෙනා මේ එක ක්‍රීම් කප් එකකින් මගේ වගේ කල එකක් ගන්න. ඉතින් මට උනා මගේ මේ කල එක ලැබුණේ මේ එක ක්‍රීම් කප් එකකින් නෙමෙයිනේ. මම ගොඩ කාලයක් යූස් කරගෙන ඇවිල්ලා ඒක මේන්ටේන් කරලානේ මේ වගේ කල එකක් ආවේ. ඔයාලට අඩුම තරමේ මාස 2මාර 3ක්වත් එක දිගට මේක යූස් කරන්න පුළුවන් නම් ඉවසීමෙන් අනිවාර්යෙන් මේ කල එක ගන්න පුළුවන්. කොහොමත් සති 2 සති 3 වෙනකොට ඔයාගේ ස්කින් එක පැහැදිලි වෙනසක් එනවා. ඒ කියන්නේ ඔයාගේ ස්කින් එක ටික ටික චේන්ජ් වෙන එක පේන. ඒ කියන්නේ ටික ටික ලයිට් වෙනවා පේනවා. ඉතින් සති 2ක් විතර යනකොට ඔයාලට ලස්සන ස්කින් කලර් එකක් එනවා. ඒක ඔයා දැනගන්න ඕනේ ටික ටික මේක යූස් කරලා මේන්ටේන් කරගෙන ඔයාගේ ස්කින් කලර් එක වැඩි දියුණු කරගන්න. මොකද හැම දෙයකටම ක්ෂණික ප්‍රතිඵල වල බලාපොරොත්තු වෙන්න එපා. මොකද මේවා බ්ලීචින් ක්‍රීම් නෙමෙයිනේ. මේවා වයිට්නින් ක්‍රීම්. ඉතින් මේකෙන් වයිට්නින් වෙනවා. හැබැයි ස්කින් එකට අහිතකර දේවල් නැති නිසා අර ස්කින් එකට ඔයාලට සතියෙන් දෙකෙන් මහලුකු වාව් ලුක් එකක් බිත්ති සුදක් එන්නේ නැහැ. ඒක ඔයාලා දැනගන්න ඕනේ. හැබැයි මාස 2ක් 3ක් වගේ ඔයාලා ඒක කන්ටිනියු කරගෙන යනවා නම් ඔයාලා ලස්සන කල් එකක්. ඒ කියන්නේ කැපී පෙනෙන. අනිත් අය අතර ලස්සන කැපී පෙනෙන කල් එකක් අනිවාර්යයෙන්ම ගන්න පුළුවන්. ඒකයි මම කස්ටමර්ස්ලාට වුණත් මගේ කියන්නේ ඔයාලා ඉවසීමෙන් යූස් කරන්න. මොකද වෙන අයට ඉක්මන් ප්‍රතිඵල බලන්න ගිහලා ස්කින් එක ඩැමේජ් කරගන්නවට වඩා ඔයාලට පුළුවන් නම් කාලයක් තිස්සේ ලස්සන වගේ ස්කින් කලර් එක හැමදාටම තියාගන්න ඉවසීම කියන දේ ඇත්තටම ප්‍රගුණ කරන්න ඕනේ. ඉතින් ඒක නිසා ඔයාලට පුළුවන් මේ බොඩි බටර් එක උනත් මගේ ෆේස් ක්‍රීම් උනත් මේ මං කියපු ෆේස් ටෝන් උනත් මගේ බියුටි ප්‍රොඩක්ට්ස් ඕනම දෙයක් මං කියන්නේ හැමෝටම ඉවසීමෙන් යූස් කරන්න. හැබැයි අනිවාර්යෙන් සති 2 5 වෙනකොට රිසල්ට් එක එනවා. අනිවාර්යයෙන්ම රිසල්ට් එක එනවා. මොකද මගේ VIP ෆේස් ක්‍රීම් එක කොහොමද ඔයාලා දන්නා දවස් 7 5 වෙනකොට හොඳ රිසල්ට් එකක් එනවා කියලා. මොකද මම ඒකයි කියන්නේ ඇත්ත ෆීඩ්බැක් බලන්න ඕන නම් මගේ FB page එකට අනිවාර්යයෙන්ම ඔයාලා ගිහින් බලන්න. ඒකේ තියෙන 100% ඇත්තම ප්‍රතිඵල බය නැතුව මම යූස් කරන්න කියලා කියන්නේත් ඒකයි. මොකද මගේ ප්‍රොඩක්ට්ස් මේ අවුල් වගේ නම් ස්කින් එක ඩැමේජ් වෙනවා නම් ප්‍රතිඵලයක් නැත්තම් මමට ඔයාලා මෙහෙම ඔයාලා ඉස්සරහට ඇවිල්ලා බය නැතුව කියන්න බෑනේ. ඒක නිසා තමයි මම මේ ඔයාලට කියන්නේ ඇත්ත දේ. මොකද ගොඩක් කට්ටිය ආසයි සුදු වෙන්න. ඇත්තම කිව්වොත් ඒකනේ ඇත්ත කතාව. ලංකාවේ මිනිස්සු ගොඩක් ආසයි සුදු වෙන්න. ලස්සන ස්කින් කලර් එකක් තියන්න. ගොඩක් අය කියනවා කෝපි පාට තමයි ලස්සන. එහෙමයි කියලා. ඇත්තටම ගොඩක් කට්ටිය මට ප්‍රයිවට් මෙසේජ් දානවා අනේ අකි මම ස්කින් කලර් එකේ නිසා ගොඩක් කොන් වුණා. ගොඩක් ප්‍රශ්න වලට මුහුණ දුන්නා කියලා. ඉතින් ඒ වගේ අය අද වෙද්දි ලස්සනට ඉන්නවා. ඉතින් ඒ වගේ මට ලස්සන ලව්ලි ෆීඩ්බැක් එවනවා. ඉතින් එයාට ගොඩාක් ස්තුතියි. ඉතින් ඒකයි මම කියන්නේ ඒ වගේම තමයි වෙන සතියකට එකපාරක් හරි බොඩි ස්ක්‍රබ් එකක් අනිවාර්යෙන් කරන්නම ඕනේ. බොඩි ස්ක්‍රබ් එකෙන් අපි බොඩි මූණේ වගේම තමයි අපේ ඇඟෙත් ඩෙඩ් ස්කින් එකක් කියලා එකක් තියෙනවා. ඒක යවන්න ඕනේ. ඒක යවුවේ නැත්නම් අපි ස්කින් එකට මොන දෙයක් කරත් වැඩක් නැහැ නේ. මොකද ඩෙඩ් ස්කින් එකක් උඩ අපි මොන ප්‍රොඩක්ට් යූස් කරත් ඒක එකම තැන වගේ නෝල්ට තේරෙනවනේ කිසිම රිසල්ට් එකක් එන්නේ නැහැ. රිසල්ට් එකක් 100% අපිට ගන්න බෑ. ඒක නිසා අනිවාර්යෙන් ඔයාලා බොඩි ස්ක්‍රබ් එකක් කරන්න. ඔයාලට බොඩි ස්ක්‍රබ් නම් බොරුට සල්ලි දීදී කඩෙන් ගන්න ඕනේ නෑ. ඔයාලට ගෙදර හදා ගන්න පුළුවන්. මොකද මගේ කලින් වීඩියෝස් වල බලන්න මං ගෙදරදීම හදා ගන්න විදිහක් කියලා දීලා තියෙනවා බොඩි ස්ක්‍රබ් එකක්. මං අදට යූස් කරන්නේ මගේ බොඩි ස්ක්‍රබ් එක. මොකද ඒක මාරම හොඳයි. මං කලින් ෂොප් වලින් යූස් කරලා තියෙන එක බොඩි ස්ක්‍රබ්. හැබැයි ඒ වගේ නම් කිසිම රිසල්ට් එකක් ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ normally හොඳයි. ඉතින් බොඩි ස්ක්‍රබ් එකක් වගේ යූස් කරන්න. හැබැයි ගෙදරදී හදා ගන්න පුළුවන් අපි මේ ඖෂධ වලින් එක හදා natural ingredients වලින් මාරම හොඳ ස්කින් එක හොඳ අර ඒක හොඳ මොයිස්චරයිස් එකක් එක්ක හොඳට ස්කින් එක ක්ලීන් වෙනවා. හොඳට ස්කින් එක ග්ලෝ වෙනවා. හොඳට ඩෙඩ් ස්කින් එක රිමූව් කරගන්න පුළුවන්. අනික බයත් නැහැනේ ස්කින් එකට යූස් කරන්න. ඒක නිසා ඔයාලට පුළුවන් ගෙදරදීම
බොඩි ස්ක්‍රබ් එකක් යූස් කරන්න. ඉතින් ওই දේවල් තමයි මට ඔයාලට කියන්න තියෙන්නේ. මොකද ඔයාලා ඇහුවෙත් මගෙන් ওই දේවල්නේ ගොඩක් ඉතින් කොහොමද මේන්ටේන් කරගෙන යන්නේ කියලා. ඒ විදිහට තමයි මම ස්කින් එක මේන්ටේන් කරන්නේ. ඉතින් ගොඩක් අය හිතන්නේ ඉන්ජෙක්ෂන් ගහන්න ඕනි ස්කින් එක ලස්සන කරගන්න, ටැබ්ලට්ස් ආදී යූස් කරන්න ඕනි ස්කින් එක ලස්සන කරන්න. එහෙම කියලා දෙයක් නැහැ. ඉතින් ක්‍රීම් වලිමුත් හරි විදිහට ඔයාලා යූස් කරනවා නම් හොඳ ලස්සන ස්කින් කලර් එකක් ගන්න පුළුවන්. මොකද මම honestly දන්න දෙයක් තමයි මොකද මම ටැබ්ලට් යූස් කරන්නේ නැහැ. මම ඉන්ජෙක්ෂන් යූස් කරන්නේ. මොකද ගොඩක් අය මගෙන් අහනවා ඔයා ඉන්ජෙක්ෂන් යූස් කරලා නේද? ඔය මේ කොච්චර කිව්වොත් කතා කරන්න කියලා. ඇත්තම කිව්වොත් මට ඕන තැනක එක කියන්න පුළුවන් මම ඉන්ජෙක්ෂන් යූස් කරන්නේ නැහැ, ටැබ්ලට් යූස් කරන්නේ නැහැ කියලා. ඉතින් ඒ වගේ දේවල් නැතුව ඔයාලා මට ඒ වගේ කරලාද කියලා ඉන්ජෙක්ෂන් ගහලාද කියලා අහන්න තරම් මගේ ස්කින් කලර් එක මම ඉම්ප්‍රූව් කරගෙන කියන්නේ මම මගේ පැත්තෙන් මම දිනලා. ඒ කියන්නේ මම ස්කින් එක ලස්සනට හදාගෙන. ඒ වගේ කලර් එකක් ගන්න ඇත්තටම හැමෝම කැමතින ලස්සන glowing skin එකක් හැමෝම අතර කැපී පෙනෙන. ඉතින් ඔයාලට පුළුවන් මේ වගේ products use කරන්න. ඉතින් ඔයාලට තව ගොඩක් details දැනගන්න ඕන නම් මම number එක මෙතනින් දාන්නම්. ඔයාලට පුළුවන් message එකක් දාලා මගෙන් ඒ details දැනගන්න. ඉතින් මම හිතනවා ඔයාලට අද මම වැදගත් දෙයක් කියන්න ඇති කියලා. මොකද ඔයාලා ආපු ප්‍රශ්න වලට උත්තර විදිහට තමයි මම මේ පොඩි වීඩියෝ එක ගෙනල්ලා තියෙන්නේ. ඉතින් අද මම මෙතනින් මේ වීඩියෝ එක නතර කරනවා. අලුතෙන් මම තව වීඩියෝ එකක් ගේන්න බලාපොරොත්තු වෙනවා ළඟදිම. ඉතින් ඒ වීඩියෝ එකෙන් හම්බ වෙනකම් මම අද වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න.